හායි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම මම හිතනවා හොඳින් ඇති කියලා හැමෝම ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරන් ඉනවා channel එකට කී දවස් ටිකේම channel එක පටන් ගත්තට වීඩියෝ එකක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ කැම්පස් එකේ එක්සෑම් තිබුණා ඒ නිසා වීඩියෝ එකක් කරගන්න වෙලාවක් වෙන් කරගන්න බැරි වුණා ඔන්න වැකේෂන් එකට නංගිමයි දෙන්නම ගෙදර ආවා අපි දෙන්න අද යන්නේ මහන්සි ඇවිදගෙන යන්නේ අපි දෙන්න අද යන්නේ මේ ගොඩාක් ළඟ තියෙන අපේ ගෙවල් ළඟ ඉඳලා ගොඩාක් ළඟ ඇවිදගෙන යන්නත් පුළුවන් බස් එකේ යන්නත් පුළුවන් මේ කොතනද කියලා මං ගිහිල්ලාම පෙන්නන්න එහෙනම් අපි එන්ට්‍රන්ස් එකට ගිහින් සෙට් වෙමු මේ ඕගොල්ලන්ට පහලින් පේන්නේ මේ ගන්නෝරු පාර මෙන්න මෙතන ආමි කැම්ප් එක තියෙනවා මෙන්න මෙතන ගඟ එතකොට මේ වාහනයක් එනවා එහා පැත්තේ මේ තියෙන කඳු පන්තිය තමයි මේ හන්තාන කන්ද කටුසු කොන්ද හැම තැනක්ම පේනවා සූම් කරාට නම් වැඩි පේන්නේ නැති වෙයි බලමු සූම් කරලා පේනවා කියලා පේනවනේ ඔය තියෙන්නේ හන්තාන කඳු පන්තිය අද ආවේ කොහෙද කියලා කියන්නම් පේරදිනේ ගාඩන් එකට. කියන්නේ ළඟ ගෙදර ළඟ ඉඳලා ගොඩක් ළඟයි. විනාඩි 20ක් 30ක් විතර වගේ තමයි යන්නේ. එන්ට්‍රන්ස් එක ළඟද කියන්නම් කියලා හිතට කියන්න බැරි වුණා. මොකද මේ අද ගොඩක් සෙනග හිටියා. සතිය දවසක් වුණාට මේ සෙනග නම් ගොඩක් හිටියා. ඒ නිසා මේ එතනදී වීඩියෝ කරගන්න විදිහක් තිබුණේ නැහැ. අපි ගිහින් බලමු මේ ගාඩන් එක කොයි වගේද කියලා මම ඔයාලට පෙන්නන්නම් ගාඩන් එක. මෙන්න මේ මෙතන තියෙන්නේ ඕකිඩ් විතරයි ඒක ඇතුලේ තියෙන්නේ. ටනල් එකක් වගේ හදලා මම හිතන්නේ හදලා තියෙන්නේ. ඉස්සරහට යමු. මේ පැත්ත මාරම ලස්සනයි. මෙන්න මේ මෙතන කේක් ගෙඩියක් වගේ තියෙනව නේද? අන්න එතෙන් ඉස්සර අපි නම් කියන්නේ කේක් ගෙඩිය කියලා. ඒක අර කේක් එකක් වගේනේ යන්නේ නිසා. අපි යමු මේ ඉස්සරහට මාරම ලස්සනයි. මේ හරිය ලස්සනයි ගොඩක් මල් තියනවා ගොඩක්. කොහොමද මල් තියනවා ඉතින්? මල් තියෙන්න ඕනේ. මල් බලන්න මල්ලයි. මල් බලන්න මල් ඇවිල්ලා තියෙන්නේ අද. පේනවා ඇති මෙන්න මේ ගහේ කියන්නේ කප්පනවා මම හිතන කප්පාදු කරනවා අර උඩ මෙන්න මෙතන තමයි මේ කපන එක්කන ඉන්නේ මෙන්න මෙතන මෙතන තියෙන්නේ රෝස් ගාඩන් එක රෝස මල් විතරයි තියෙන්නේ මේ ලස්සනයි ඔය යන්නත් පුළුවන් ඇතුළට ලස්සන රෝස මල් ගොඩාක් තියෙනවා කහ පාට ඕ වව් වතුර වැටෙනවා වටටම තියෙන රෝස සවස මල එනවා මල රෙඩ් රෝස් එක අනේ වතුර වැටෙනවා අන්න අතන වතුර දාන්න තන මේ රෝස් ගාඩන් එක මැද තියෙනවා මේ පොකුණක්.
ඔන්න බලන්න ඉබ්බෙක් ඉන්නවා. ඉබ්බා. ආවෝ තපින්න ඇවිල්ලා. වටටම තියෙන්නේ රෝස මල්. මේ පියා මේ හරින් තමයි අපි ආවේ. ඉබි පැටවු තියෙනවා. දැන් ඉන්න තැන මේ මීවන ගස් තියෙන්නේ. මීවන ශාක. අර පර්ණාංග කුලයට අයත් වෙන පර්ණාංග කියලා ගස් జాතියක් තියෙන. මම ඕගොල්ලන්ට ඒ ගැන විස්තරයක් තියෙන බෝඩ් එකක් පෙන්නන්නම්කෝ. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ආ මෙතන ඔන්න බලන්න. මේන් එන්ට්‍රන්ස් එකේ ඉඳලා දිගටම ආපුවම මේන අපි ඔය දැන් යන පාර දිගේ දිගටම ගියාම හම්බෙන්නේ ග්‍රවුන්ඩ් එකක්. ඒ ග්‍රවුන්ඩ් එකට ඉස්සරහින් හම්බෙනවා තල් වැට. ඊට අමතරව මේ එන අතරතුරදී තියෙනවා පාර දෙපැත්තට වෙන් වෙන්න අපි අර මුලින්ම ගියේ මේ අර ඕකිඩ් එහෙම තියෙන පැත්ත එහා පැත්තට කියන්නේ. අන්න නංගින්න නංගිව වීඩියෝ වලට පෙන්නන්න කියලා කියනවා. ඔන්න බලාගන්න නංගින්නවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න මෙතන ඉස්සරහා තියෙනවා සල් ගහක්. සල් ගෙඩිත් තියෙනවා ඒකේ. ඉන්න මම පෙන්නන්න. අවුයි. ඒනට වහින්නත් වගේ. තියෙන්නේ සල් ගහක්. මේ තියෙන සල් මල් හැදිලා තියෙනවා. සල් ගෙඩි තියෙනවා. ගොඩක් උසයි ගහ. සල් මලක් ළඟට බලමු අපි ගිහින් පෙනේද කියලා. මේ තියෙන්නේ. මම පෙන්නන්න සල් මලක් ළඟට. මේ තියෙන්නේ සල් මල්. අනතනත් සල් ගහක් තියෙන්නේ. ඒක නම් මල් අඩුයි. ගෙඩි හැදිලා තියෙනවා. මේ අපි ආව තල්ලට තමයි දිගටම තියෙන්නේ. රිලව් ඉන්නවා. නංගි බය යනවා. මමත් හිටියට බයයි මා. මේ තියෙන්නේ මහවැලි ගඟ. මේ එහා පැත්තෙන් තියෙන්නේ මේ ඔය ගඟට එහා පැත්තේ පාර ගන්නෝරුව පාර. අපි අර මං එනකොට පෙන්නුවේ ඒ පාර තමයි තියෙන්නේ. මේ අපි දැන් ඇවිල්ලා තියෙන තැන මේ පොකුණක් තියෙනවා මේ පැත්තේ. ඒක හදලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ හැටියට. ලංකා පොකුණ කියලා හින්දා කියන්නේ. මම පෙන්නන්න ඔයගොල්ලන්ට ශ්‍රී ලංකාවේ හැඩයට තමයි ඒක හදලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ ගහ
ඒ ගහේ මල් තියෙනවනේ. ඒ මල මේ නැපෝලියන් බොනපාට් රජුරුවන්ගේ මේ ඔටුන්න වගේ කියලා තමයි කියන්නේ මේ මල. ඒ නිසා තමයි මේ ගහට ඒ අර නැපෝලිනා මොකද්ද මන් දන්නේ නම මතක නෑ. ඒ හින්දා තමයි මේ ඒ නම දාලා තියෙන්නේ ගහට. ඒ නැපෝලියන් බොනපාට් රජුරුවන්ගේ මේ මොකක්ද කියන්නේ ඔටුන්න වගේ. ඒ නිසා තමයි ඒ නම දාලා තියෙන්නේ මේ ගහට. ඕනේ වැටෙන්න ගියා. ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවා නේද අර මල. මේ තියෙන්නේ මල. ඒක තමයි අර නැපෝලියන් රජුරුවන්ගේ ඔටුන්න වගේ කියලා කියන්නේ. කැඩුනොත් තේරෙන්නේ ඉවරයි. මේ තියෙන්නේ එතනදී මේ මයි කුඩේ කැඩිලා තියෙන්නේ. වැඩි ගණන් ගන්න එපා. ඒ ගහේ නම කොර ගහ. සමහර විට ඒ තියෙන විදිහට හිතා ගන්න පුළුවන් ඒ ගහට ඒ නම දාලා තියෙන්නේ ඇයි කියලා. අපි මේ ගාඩන් එකට ඇවිත් ඇති තරම් ඒ නිසා ඇත්තටම මේ ඇවිදින්න ගියාම ටිකක් වෙලා යද්දි එපා වෙනවා. මොකද හැමදාම ඉතින් එකම ටික යනවනේ ඉතින් බලන්න. ඒ නිසා කමක් නෑ මම ඔයාලට තව එක තැනක් තියෙනවා පෙන්නන්න. එක පෙන්නන්න. පියම ඉස්සරහට ගාඩන් එකේ මේ මෙතන අර ඉස්සරහා පේනව නේද ඔයගොල්ලන්ට නිකන් බෝලයක් වගේ නිකන් හදලා තියෙනවා. අන්න ඒක සිහි වටනයක්. වෙඩින් ෆොටෝ එහෙම ගන්නවා මෙතන ඉස්සර. දැන් නම් ගන්න නැහැ හැබැයි. ඉස්සර වෙඩින් ෆොටෝ ගන්නවා. මේ ඒක සිහි වටනයක්. ස්මාරකයක්. සමහර විට එතන දාලා ඇති මොනක් දෙයකට හදන්න හේතුව කියලා. අපි ගිහින් බලමු එතන තියෙනවද කියලා. මට නම් මතක නෑ තිබ්බා වගේ. එතන හරි ලස්සනයි. මේ එතන රොබරෝසියා ගස් තියෙනවා. මේ දවස්වල මල් නැති නිසා එච්චර ලස්සනටම නැහැ. මට මහන්සි. යන්කෝ ඉස්සරහට. එතන දාලා නැහැ මේ මොකක්වත් බෝඩ් එකක්වත් දාලා නැහැ මොකටද ඒක හදලා තියෙන්නේ කියලා. ගාඩ්නර් සිහිවටනයි කියලා තමයි අතන තිබ්බෙනා. කොහොමාරි ඒක මොකක් හරි කවුරුහරි සීල් වෙන්න හදපු එකක් වෙන්න ඇති. ඕගොල්ලන්ට පෙන්වන්න තියෙන ගොඩක් තැන් පෙන්නුවා. තව ගොඩක් තැන් තියෙනවා ගාඩන් එක ඇවිදිනවා නම් මුළු දවසක්ම මදි වෙයි සමහර විට ඇවිදින්න. ඒ තරම් ඇවිදින්න තැන් තියෙනවා බලන්න තැන් තියෙනවා. තව එහා පැත්තේ අර මම පෙන්නුවානේ ඔයාලට ලංකාපුකුණ අන්නේ ලංකාපුකුණ. ඊට එහා පැත්තේ පාරෙන් ගියාම තියෙන ඔසු උයන. ඊට පස්සේ ඒ පැත්ත ඔසු වෙන තියෙනවා. පෙන්නනවා නම් ගොඩක් තැන් තියෙනවා. ඒත් වෙලාවත් මදි. පෙරදින කැම්පස් එකට යන්නත් ඕන. අද වීඩියෝ එක එහෙනම් මෙතනින් ඉවර කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඒ ගිහින් එනකන් ඔයගොල්ලෝ හොඳින් ඉන්න ඕන. බයි.